මේක මගේ උපන්දිනයට හම්බුණ ගවුමක්. කවුද දුන්නේ? ඔයාට ඇත්තටම දැනගන්න ඕනේද මට මේ ගවුම දුන්න කෙනා? මට මේ ගවුම දුන්න කෙනා මගේ පෙම්වතා. ඒක ගොඩක් ගණන් ඇති. අපි මේක ට්‍රාන්ස්ලේට් කරමු. මේක මගේ උපන්දිනයට හම්බුණ ගවුමක්. දැන් මේකේ relative clause කියන ඉංග්‍රීසි මේ ග්‍රාමර් පාඩම දාලා තමයි හදන්න ඕනේ. අදාළ relative pronoun එක which. මොකද මේක මගේ උපන්දිනයට හම්බෙච්ච ගවුමක් කියලා මම කරලා විස්තර කරනවා. එතන මේ ක්‍රියාපදයකුත් තියෙනවා. දැන් මේක ගවුමක් කියන්නේ this is a frog. උපන්දිනයට හම්බෙච්ච ගවුමක්. this is a frog. එතන උපන්දිනයට හම්බෙච්ච ගවුමක් කෙනෙක් මේ gift කියන verb එකක් තියෙනවා. ඒ gift කියන tag එකක් දෙනවා. එතන ඒක verb එකකින්ද මේ ක්‍රියාව කරන කෙනෙක් නැතිනම් past passive form එක භාවිත කරන past passive form භාවිත කරන්නේ මේ වෙලා ඉවරයිනේ. එතන ඒකේ උදාහරණය I ate a cake, a cake was eaten. මම ඔයාලට කිව්වා I told you, ඔයාලට කිව්වා you were told. ඒ පොඩි උදාහරණ කීපයක් දුන්නා passive voice එක හරියට අවබෝධ කරගන්න. ඒතර මගේ උපන්දිනයට කියන්නේ for my birthday for කියන ප්‍රොපෝෂන් එක දානවා. එතන මේ මගේ උපන්දිනයට හම්බෙච්ච ගවුම කියලා අපි මුලින්ම හදාගන්න relative clause එක තමයි. එතන a frog which I was gifted. මට හම්බුනේ. මට තෑගි දුන්නේ for my birthday. මේක which එක අයින් කරන්න පුළුවන්. A frog I was gifted for my birthday. I was අයින් කරලා කියන්න පුළුවන් a frog gifted for my birthday. එතන ඉංග්‍රීසි වල එහෙම ක්‍රම තියෙනවා. ඒ ඔක්කොම විස්තර කරන්න බෑ එකින් එකට පොඩි වීඩියෝ එකක් ඉඳලා. මේක මගේ උපන්දිනයට හම්බුන ගවුමක් කියලා මේක හදන්නේ. දැන් මේක ගවුම කියන්නේ this is a frog නේ. එතන am is a වාක්‍යයට. හරිද? This is a frog which I was gifted for my birthday. I was given දාන්න පුළුවන්. given කියන්නේ tag එකක් දෙන අදහස give කියන verb එකේ තේරුමත් එහෙම එනවා. කවුද දුන්නේ? ඒකට verb එක give මේ verb එක intransitive transitive දෙකෙන් වෙනවා. කියන්නේ give ට පස්සේ මොකද දාන්න ඕනේ? object එකක් past tense. එතන he කියන මේ pronoun එක who කියන pronoun. who දුන he gave කවුද දුන who gave. මේක ඊට අතින් දාන්න who gave it. කවුද ඒක දුන්නේ? ඔයාට ඇත්තටම දැනගන්න ඕනේද මට මේ ගවුම දුන්න කියලා? ඒතර ඔයාට ඇත්තටම දැනගන්න ඕනද? want to know සරල වාක්‍යයක් present tense you it do you it ප්‍රශ්න හදන්නේ. ඇත්තටම really කියන adverb එකද do you ඒක එන්නේ verb එකට කලින් ඒ adverb එක එන්නේ do you really want to know. do you want to know really වැඩි ලස්සන කියන්න පුළුවන් do you really want to know. මට මේ ගවුම දුන්න කෙනා අපි හදාගමු. මට මේ ගවුම දුන්නේ. ඒක relative clause එකක් කලින් වගේ. ඒතර මේකේ relative pronoun එක who කෙනෙක් ගැන සඳහන් කරන්නේ. ඒක කෙනා the person. ඒක give මට දෙනවා give me give කියන verb එක. ඒතර past tense I ate ඒ උදාහරණය. ඒතර මේකම this frog. ඒතර the person who gave this frog. the person who gave this frog කියන්නේ මේ relative clause එක. ඒතර ඒක තමයි මට මේ ගවුම දුන්න කෙනා. ඒතර අපි කියන්නේ මේකෙන් do you really want to know. මට ඇත්තටම දැනගන්න ඕනේ the person who gave this frog. එතකොට relative clause එක noun එකක් වගේ do you want to know him? ඔහොම දැනගන්න ඕනේ. එතන him එකේනොත් දානවා the person who gave me this frog. මට මේ ගවුම දුන්න කෙනා මගේ පෙම්වතා. දැන් මට මේ ගවුම දුන්න කෙනා අපි කලින් හදාගත්තානේ. the person who gave me this frog. ඒක relative clause එකක් කියවනේ. එතන එයා ගා මේ විස්තර කරන්නේ. එයා විස්තරාට එනවා. ඒක ඇමිස වාක්‍යයට දැන් ප්‍රධාන වාක්‍යයට ඇමිස වාක්‍යයට. ඔහු මගේ යාළුවා මගේ පෙම්වතා who is my boyfriend. එතන the person who gave me this frog is my boyfriend. ඒක ගොඩක් ගණන් ඇති. it must be කියලා adjective එකක් කරලා ඊට පස්සේ දාන්න noun එක preposition එකක් කරලා මේක it must be තමයි වාක්‍යයට ආව. expensive adjective ගොඩක් කියන්නේ very expensive. මේක degree adverb එකක්. degree adverbs වල කියන්නේ Google කරලා බලන්න. එතකොට it must be very expensive.